Hello guys. මේ වෙනකොට ඔයාලා දන්නවා ගොඩක් කට්ටිය මේ ව්‍යසනයේ හින්දා අතුරුදහන් වෙලා තියෙනවා. ඒ කට්ටිය හොයාගන්න උදව්වක් වශයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මෙහෙම සයිට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ ගැන ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ. මේ දන්නේ නැති හේතුව හින්දාම තාම අතුරුදහන් වුණ කට්ටිය ගැන තොරතුරක් නිසියාකාරව ලැබිලා නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔයාලා එහෙම කවුරු හරි ඔයාලා අඳුරන කෙනෙක් හරි නෑදෑයෙක් හරි තාමත් අතුරුදහන් වෙලා තියෙනවා නම් එයාලා ගැන දන්න තොරතුරක් මේ සයිට් එකට ඇතුළත් කරන්න. එතකොට මේ ගලවා ගැනීමේ කණ්ඩායම් වලට එයාලව හොයාගන්න පහසුවක් වෙනවා. ඒ කියන්නේ එයාලා නැති වෙලා තියෙන පිරිස් ගැන එයාලට තොරතුරක් ලැබෙනවා. එයාලට උදව් කරන එක පහසු වෙනවා, ඉක්මන් වෙනවා. දැන්ටවත් මේ සයිට් එකේ කීප දෙනෙක් මෙහෙම අප්ඩේට් කරලා තියෙනවා නැති වුණා ඒ ගැන විස්තර. ඒ වගේම ඔයාලා ඉන්න ප්‍රදේශයේ එහෙම කෙනෙක් ගැන ඔයාලට දැනගන්න හරි ලැබුණොත් ඔයාලට එයාලගේ මේක දාපු කට්ටියව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒ කට්ටියව හොයලා දෙන්න ඒ වගේ උදව්වක් කරන්න පුළුවන්. මෙතන තියෙනවා එයාලා ගැන තොරතුරු ඇඩ් කරන්න. මම කියන්නේ මේ පණිවිඩය හැමෝටම ෂෙයා කරන්න. මොකද මේක ගැන ගොඩක් අය දන්නේ නැති හින්දා එයාලව හොයාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මම මේකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා තොරතුරක් දන්නවා නම් අනිවාර්යෙන් මේකට ඇතුළත් කරලා එයාලට උදව් වෙන්න. මේ ඔයාලට කිසිම දෙයක් ගැන වද වෙන්න දෙයක් නැහැ. පැය 24 පුරාම වගකීම් සහගතව මෙයාලා මේ තොරතුරු අදාළ අංශ වෙත දැනුවත් කරනවා. ඒකින්ද මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න, කට්ටිය දැනුවත් කරන්න.